Good morning, guys. I think this is Sri Lanka 2025 ගජන්ගේ ෆයිනල්ස් තිබ්බා. ඉතින් මම මගේ next sound දුන්නා show එක ඔයගලන්ට බලා ගන්න පුළුවන් live show එකකුත් තියෙනවා videos. ඉතින් මට මේ ගමනේදී support කරපු හැමෝටම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපේ national director Mr. චන්ද්‍රෝල් ජයසිංහ ස්තුතිවන්ත වෙනවා මේ opportunity එක දුන්නාට. Mr. Rukmal Senanayake අපේ official choreographer, thank you so much කියලා දුන්න හැම ස්ටෙප් එකකටම හැම අපේ පොලිෂ් කරාට වොක් එක ඒ හැම දෙයකම ඒ වගේම අපේ ඇඩ්වොකසි කරේ මිස්ටර් තාරක ගුරුකන්ද ඉතින් අපිට සෑහෙන පර්සනැලිටි එක ඩෙවලොප් කරගන්නේ කොහොමද කියලා කතා කරන්නේ කොහොමද කියලා කියලා දුන්නා ඒ හැමෝටම ස්තුතිවන්ත වෙනවා ඒ වගේම වින් කරපු නොකරපු හැමෝටම මම විශ් කරනවා ජීවිතේ සාර්ථක වෙන්න කියලා ඒත් එක්කම ඒත් එක්කම මම බලාපොරොත්තු වෙනවා ඉතින් මගේ ජීවිතේ පරණ පුරුදු විදිහටම ගෙනියන්න. සවාට මේ තරගයේ වෙච්ච හොඳම දේ මොකද්ද? මේ තරගයේ ලැබිච්ච හොඳම ටැග් එක්ස්පීරියන්ස් එක මොකද්ද? හොඳම එක්ස්පීරියන්ස් එක පසුබහින් නැතුව උත්සාහවන්ත වෙන්න ඕනේ. වාට සමාජයට දෙන්න තියෙන පණිවිඩය? අතාරින්න එපා වාගේ බෙස්ට් වර්ෂන් එක හැමතිස්සෙම තියාගෙන යන්න. රයිට්. ඔව්. ඉතින් අපි මේ තරගය අපි ඔයගොල්ලෝ වීඩියෝ එකක් කලිනුත් දැම්මා. අපි මේ තරගය කරා. අපි කරන්නේ මේ තරගයට ආසාවෙන් සහ අපි කරන දෙයට අපි 100% දෙනවා. ඉතින් යමිෂාගේ 100% දුන්නා. ඉතින් මට සතුටුයි හස්බන්ඩ් විදියට. මොකද යමිෂාගේ පර්සනල් growth එක සෑහෙන දියුණු මට්ටමකට ආවා මේ තරගය පුරාවට. ඉතින් අපි දෙන්නගේ බබාලා දෙන්නයි. ඉතින් අපේ ජර්නි එක දිගටම අපි යනවා. මේ තරගය හොඳ එක්ස්පීරියන්ස් එකක් කියලා මම හිතනවා. මොකද මේ තරගයේදී යමිෂා කරපු කැපකිරීම එතකොට එයාගේ මම දැක්කේ නැති දක්ෂතා එයාගේ කැපැසිටි එක දැක්කා මට යමිෂාගේ ඇත්තටම යමිෂා දරුවෝ දෙනෙක් ඉන්න අම්මා කෙනෙක් විදියට මම දන්නවා හරි අමාරුයි දැන් අද මේ වීඩියෝ එක කරද්දිත් එයා ඉමෝෂනල් ඔක්කොම හෝල් කරගෙන ස්ට්‍රෝං එකේ ඉන්නවා ඉතින් මේ වීඩියෝ එක බලන ඕගොල්ලොත් මේ වගේ තරග කරන්න පුළුවන් දිනන්න පුළුවන් පරාජය වෙන්න පුළුවන් හැබැයි ජීවිතේ පරදින්න එපා අපි වගේම ඉදිරියටම යන්න එහෙනම් ගිලෙන්න ස්තුතියි අපිට දුන්න සපෝට් එකට ඒ වගේම මතක් කරන්න ඕනේ මගේ පරණ යාළුවෙක් එකම තරගෙ වෙච්ච තවත් හොඳම සිදුවීමක් තමයි හොඳම මම ඇත්තටම සතුටුයි ලංකා thank you so much ලංකා යම්ෂා සෑහෙන ලොකු උදව්වක් කරේ තරගෙ පුරාවට නම් මෙයාගේ මේකප් ආටිස්ට් විදියට ඉඳලා ආව ලස්සන කරලා ඉතින් thank you කරන්න ගියොත් තව ගොඩ දෙනෙක් ඉන්නවා ඒගොල්ලෝ අපනාප වෙන්න එපා thank you ලංකා කිතුව ආදරේ මොකද අපේ දුක සැප බෙදාගත්තා මේ දවස් ටිකේම ඉතින් ඒ වගේම තමයි i train එකේ කට්ටිය body buy එකේ කට්ටිය අපේ දෙමව්පියෝ අපි සෑහෙන grateful මොකද ඕගොල්ලන්ට දැන් ඉදිරියට දකින්න වීඩියෝස් වල යමිෂාගේ නම ගොඩක් දුරට ඇහි හැම වීඩියෝ එකකදීම වගේ ලොකු ෆෑන් බේස් එකක් හිටියා ඉතින් අපිට මිනි රයිඩර්ස් ගොඩක් හම්බ වුණා. මට චියර් කරන්න ගොඩක් අය හිටියයි. ඒගොල්ලන්ට ස්තුතියි මගේ. ඔව් ඇත්තටම අපිට සතුටුයි දැන් අපි මේ වීඩියෝ කරන ප්‍රධානම හේතුව අපිට ගොඩාක් මැසේජස් එනවා. අපි එහෙම හිතමනාප කරන්නේ නැහැ. අපි මේ ෆීල්ඩ් එක ගැන හොඳට දන්නවා. අපි හොඳට සීසන් වෙච්ච මොඩල්ස්ලා දෙන්නේ. අපේ කැපැසිටි හයි කැපැසිටි. ඉතින් අපිට එහෙම අපිට දුකක් තියෙනවා පෞද්ගලිකව. මොකද අපි ගොඩක් එක්ස්පෙක්ට් කරා. හැබැයි අපි කවදාකවත් විනිශ්චය මණ්ඩලයේ තීරණ වලට අපි ඒකට විරුද්ධ වෙන්නේ මොකද අපි අපේට කරන්න පුළුවන් උපරිමය තමයි අපි කරන්න ඕනේ අපේ 100% අපි කරා. ඉතින් අපි ඒ ගැන සතුටු වෙනවා සහ බලා ඉන්න ඕගොල්ලෝ හිතනවා අපේ මේ මොරාල් එක අපේ ජීවිතය දැකලා ඕගොල්ලෝගේ ජීවිත දියුණු කරගනින්න. එහෙනම් අපි ගිහින් එන්න. ජය වේවා.